එදා නුවර එළියට වෙනදාටත් වඩා පුදුම සීතලක් තිබුණේ. හවස 6 වෙද්දීම මුළු නගරයම සුදු පාට මීදුමෙන් වැහිලා ගියා. මම මගේ ඔෆිස් එකේ වැඩ වගේකට ආපු නිවාඩු නිකේතනේ කොටේජ් සාලේට වෙලා ගිනි උදුන ළඟට වෙලා හිටියේ සීතල දරා ගන්න බැරුවා. වෙලාව රෑ 10 විතර ආති. එකපාරටම මගේ කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. දොර ඇරපු ගමන් මම දැක්කේ මගේ ඔෆිස් එකේ ඉන්න හැමෝම ආස කරන ඒත් හරිම නිහඬ ගති ගුණ තියෙන දේවින්ව. දේවින් මේ මහරෑ. මම පුදුමයි නැහුවා. මට ගොඩක් සීතලයි රෙහාන් කාමරේ හීටර් එක වැඩ කරන්නේ නෑ. ඒකයි ඔයාගේ කාමරේට ආවේ. ඔහු විව්ලන හඬින් කිව්වා. දේවින් කියන්නේ කාලක ඉඳන් මගේ හිතේ රහසින් ආදරය කරපු ඒතී බවක් නොපෙන්වපු මගේ ළඟම යාළුවා. සීතල හින්දා ඔහුගේ දෙතොල් නිල් පාට වෙලා තිබුණා. මම ඔහුව ඉක්මනින්ම කාමරේ ඇතුළට ගෙන දොර වැහුවා. දොර වහනවත් එක්කම මගේ හිතේ තිබුණු පාලනය සිමින් ගිලිහිලා යනවා මට දැනුණා. මම උණුසුම් කෝපි කෝපයක් ඔහුට දීලා සාලුවක් අරන් ඔහුගේ උරහස් වටා පෙරෙව්වා. දැන් හරිද දේවින්? මම ඔහුට ලං වෙලා ඇහුවා. තාමත් සීතලයි රෙහාන්. ඔහු කෝපි කෝපේ මීසීන් තියලා මගේ දෑස් දෙස කෙලින්ම බැලුවා. ඔහුගේ බැල්ම ඇතුළේ තිබුණේ බියක් නෙවි. වසර ගණනාවක නිහඬ ආරාධනාවක්. මම සිමින් ඔහුගේ උරහස මත මගේ අත තැබුවා. අපේ හුස්මවල් එකිනෙකාට දැනෙන තරමට අපි ලං වුණා. මම සිමින් ඔහුගේ ජැකට් එකේ සිපරික පහළට කරලා ඔහුගේ සිරුරේ උණුසුම සොයා සමීප වුණා. දේවින් මාව වැළැක්වියේ නැහැ. වෙනුවට ඔහුගේ උණුසුම් දෑතින් මගේ ගිලවට අත කරලා මාව ඔහුට ලං කරගත්තා. අපේ දෙතොල් එකිනෙක යාවුනේ නුවරඑළියේ ඒ මහා සීතල සම්පූර්ණයෙන්ම අමතක කරවමින්. ඒ හාදුව ඇතුලේ තිබුණේ අවුරුදු ගානක නිහඬ ආදරයක් සහ නොතිත් ආශාවක්. මම ඔහුව සෙමීන් ඇඳ මත හිඳුවා ඔහුගේ ඇඳුම් ඉවත් කළා. ගිනි උදුනින් ආපු රන්වන් පාට ආලෝකය ඔහුගේ පිරිපුන් සිරුර මත වැටිලා අපූරු දර්ශනයක් මැව්වා. රෙහාන් හිමින් මට බයයි වගේ. දේවින් දාස් පියාගෙන මගේ පපුවට අතක් තියලා කිව්වා. බය වෙන්න එපා මැනික. මම ඔයාට ගොඩක් ආදරෙයි. මම ඔහුගේ නලල සිපගනිමින් ඔහුගේ දෙපා සෙමීන් ඈත් කරලා ඔහුට සමීප වුණා. අපි සිරුරු දෙක එකිනෙක පෑහෙනකොට සීතල කාමරයේ එකපාරටම උණුසුම් වෙන්න පටන් ගත්තා. දේවින් වේදනාව සහ සතුට මුසූ සිහින් කිඳිරිලි හඬින් මගේ නම කිය කියා මගේ පිටුපස තදින් බදා ගන්න වුණා. ඔහුගේ සුන්දර කිඳිරිල්ල මගේ රිත්මය තවත් වේගවත් කළා. ගිනි උදුනේ දර කැබලි පියවෙන චටාස් සද්දයත් එක්ක අපි ආදරණීය සටනී රිත්මයේ එකට මුසු වුණා. තව ලං වෙන්න රෙහාන්. මාව ඔයාගෙම කරගන්න. දේවින් වේගවත් හුස්ම අතරින් මිමිනුවා. මම ඔහුගේ සිහිනින් තදින් අල්ලාගෙන මගේ මුළු ආදරයම මුළු ශක්තියම ඔහු තුල තැන්පත් කළා. එදා මුළු රෑම එළි වෙනකම් අපි දෙන්න එකිනෙකාගේ උණුසුම ඇතුලේ දිය වෙලා ගියා. පාන්දර මීදුමාස්සින් ඉරේලිය වැටෙද්දි දේවින් මගේ පපුව උඩ සුවසී නිදාගෙන හිටියා. ඔහුගේ තොල් කොනක රැඳිලා තිබුණු සිනහව දැක්කම මට හිතුනේ මේ සීතල රාත්‍රිය කවදාවත් අවසන් නොවුණානම් කොච්චර ෂෝක්ද කියලා. පාන්දර දෙකක් පසු වී තිබුණි. නුවරඑළියේ සීතල තව තවත් දරුණු වෙමින් නිවාඩු නිකේතනයේ ජනේල වීදුරු මත මීදුම් බින්දු ගණකමට තැන්පත් වෙමින් තිබුණි. ගිනි උදුනේ තිබූ දර කැබලි සෙමින් අලු බවට පත්වෙද්දී කාමරය පුරා විහිදුනේ සිහින් රන්වන් පැහැති අඳුරකි. දේවින් මගේ පපුවට තවත් තද වී ඔහුගේ දෑත්වලින් මාව බදාගෙන සිටියේ ඒ දැඩි සීතලයෙන් බේරීමට මිනි. පළමු වටේ විඩාව නිසා අප දෙදෙනාගේම වේගවත් හුස්මහඬ විතරක් කාමරයේ පුරා රැවුදුන්නීය. මම සෙමීන් මගේ ඇඟිලි තුඩුවලින් ඔහුගේ නිරුවත් පිටුපස සිනිඳු සමදිගේ අත ගෙනිච්චෙමි. ඒ සියුම් ස්පර්ශයට දේවින්ගේ සිරුර මදක් ගැස්සුණු අතර ඔහු සෙමීන් දෑස් හැර මා දෙස බැලුවීය. ගිනි උදුනේ සිහින් එළියෙන් ඔහුගේ දෑස්වල තිබූ ආදරණීය බැල්ම මට පැහැදිලිවම පිණුනි. රෙහාන් මට තාමත් හිතාගන්න බැහැ ඔයා මගීම ළඟ ඉන්නවා කියලා. ඔහු මගේ පපුවේ සෙමීන් මුහුණ අතුල්ලමින් මිමිනුවීය. මේක හීනයක් නෙවී දේවින් මම හැබීවටම උඹ ළඟ ඉන්නවා. මම ඔහුගේ නිකටෙන් අල්ලා නැවතත් ඔහුගේ දෙතොල් මගී කරගත්තෙමි.
ඒ හාදුවත් සමගම අපි සිත්තුල සැඟවී තිබූයි නොතිත් ආශාව නැවතත් අවදීවීමට වැඩි වේලාවක් ගත වූහි නැත. මම ඔහුව සිමීන් මගේ උකුල මත හිඳුවා ගත්තිමි. දේවින් මගේ සිරුර මත බරවිද්දී ඔහුගේ උණුසුම මගේ මුළු ඇඟපුරාම විදුලියක් මෙන් දුවන්නට විය. රිහාන්, තවමත් මදක් රිදෙනවා. ඒත් මට ඔයාගේ උණුසුම වුණා. ඔහු මගේ උරහස තදින් සපමින් කිදරි ගෑවීය. මම ඉන්නවනී මැනික, අපි හිමින් කරමු. මම ඔහුගේ සිහින් ඉනෙන් අල්ලා ඔහුව මගේ රිත්මයට හුරු කරගත්තෙමි. මෙවර අපගේ එක්වීම පෙරට වඩා මන්දගාමී වූත් වඩාත් හැඟීම්බර වූත් එකක් විය. දේවින් දාස් පියාගෙන ඔහුගේ මුළු සිරුරේම පාලනය මගේ දාතට මුදාහැරියේය. ගිනි උදුනේ සිහින් ආලෝකය මැද ඔහුගේ මුහුණේ මැවෙන හැඟීම් ප්‍රකාශනයන් මම ආසාවෙන් බලා සිටියෙමි. වේදනාව පරදා නැගියා ඒ අසීමිත සතුට ඔහුගේ මුවින් සිහින් කෙඳරිලි හඬක් ලෙස පිටවන්නට විය. අපේ සිරුරු එකිනෙක ගැටෙනේ ආදරණීය රිත්මයත් පිටතින් හමන සීතල හුළඟේ සද්දයත් මුළු රාත්‍රියම වෙනස්ම මානයකට රැගෙන ගියේය. මම යට සිට මගේ උපරිම සෙනෙහස ඔහු තුල තැන්පත් කරද්දී දේවින් මගේ කොණ්ඩේ අතරින් ඔහුගේ ඇඟිලි යවමින් මාව තවත් තදින් ඔහු දෙසට ඇදගත්තේය. රේහාන්, මට යන්න වගේ. නවත්වන්න එපා. ඔහු වේගවත් හුස්ම අතරින් කෙඳිරි ගෑවේය. මමත් උඹ ළඟමයි දේවින්. මම ඔහුව තවත් තදින් බදාගෙන අප දෙදෙනාගේම ආදරයේ උච්චතම අවස්ථාව එකම මොහොතක සනිටුහන් කළෙමි. අපේ සිරුරු දහඩියෙන් සහ ආදරයේ සලකුණුවලින් නැහැවී තිබුණි. දේවින් මගේ ඇඟ උඩටම කඩාගෙන වැටි හති දමන්නට විය. මම ඔහුගේ තෙතබරිත නලල සිපගනිමින් ඔහුව මගේ දෑතටගෙන තදින් වැළඳගත්තෙමි. එළිය වැටුණත් මගේ හිතේ තියෙන මේ ආදරී කවදාවත් නිමවෙන්නේ නැහැ දේවින්. මම ඔහුගේ කනට කුඳුරා පැවසුවෙමි. ඔහු කිසිවක් නොකියා මගේ පපුවට තවත් තුරුල් විය. නුවරේලියේ මීදුමින් වැසුණුයි රහසිගත රාත්‍රියේ දෙවන පරිච්ඡේදය එලෙස නිමාවට පත්විය. අලුයම 4 පසු වී තිබුණා. කාමරයෙන් පිටත තිබුණු මීදුම දැන් තවත් ඝනවෙලා නිවාඩු නිකේතනයේ වටකරගෙන තිබුණත් ගිනි උදුනේ අවසාන ගිනි පුපුරුත් සෙමින් නිවී යන්නට පටන්ගෙන තිබුණා. දේවින් මගේ බාහුවක් උඩ හිස තබාගෙන ජනේලයෙන් පිටත පෙනෙන ඒ සුදු පැහැති මීදුම් ලෝකයේ දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙලා හිටියා. මම මගේ අනිත් අතින් ඔහුගේ නිරුවත් ඉනවටා අතයවා ඔහුව මගේ සිරුරට තවත් ලං කරගත්තා. මොකද මේ තනියම කල්පනා කරන්නේ දේවින්? මම සිමින් ඇහුවා. ඔහු හැරී මගේ දෑස් දෙස බැලුවා. ඔහුගේ දෑස්වල තිබුණේ සතුට වගේම සියුම් ආවේගශීලී බවක්. මම හිතන්නේ අපේ මේ රහස මේ මීදුම වගේම ඉරිහාන්. ඔෆිස් එකේ ලෝකයා අපිට මොනවා කිව්වත් මට දැනෙන මේ සැනසීම බොරුවක් වෙන්න බැහැ. මම ඔහුව සෙමීන් ඇඳමත හාන්සී කරවා නැවතත් ඔහුට ඉහලින් සමීප වුණා. අපේ හුස්මවල් නැවතත් එකිනෙකාගේ මුහුණේ වදින්නට වුණා. අවසාන වතාවටත් මේ උදාසන උදාවීමට පෙර අපි ආදරයේ උණුසුම උපරිමයෙන් විඳගැනීමේ දැඩි අවශ්‍යතාවයක් අප දෙදිනාටම තිබුණා. මම ඔහුගේ දෙතොල්, ගෙලපෙදෙස සහ පපුව පුරා මගේ ආදරණීය හාදු තැන්පත් කරද්දී දේවින් සුව පහසුවින් දෑස් පියාගත්තා. මෙවර අපේ එක්වීම කායික ආශාවකට වඩා ආත්මයන් දෙකක් සදහටම එකිනෙකා සතු කරගන්නා උත්තරීතර බැඳීමක් බඳු වුණා. සෙමීන් සහ ගැඹුරින් මා ඔහු තුලට ගමන් කරද්දී දේවින් මගේ උරහිස් තදින් බදාගෙන ඔහුගේ සිරුර මගේ රිද්මයට මුදා හැරියා. කාමරයේ නිහඬතාවිය බිඳ දමමින් පිටතින් හමන සීතල සුළඟී හඬත් අපේ ආදරණීය කෙඳිරිලි හඬත් මුළු පරිසරයම ආලෝකවත් කළා වැනි. අපි හදගැස්මවල් එකම තාලයකට ගැහින්නට වුණා. රෙහාන්, මම ඔයාට ගොඩක් ආදරේ බං. මාව කවදාවත් දාලා යන්න එපා. ඔහු කඳුළු පිරුණු දෑසින් මගේ මුහුණ දෙස බලා පැවසුවා. කවදාවත් නෑ දේවින්. උඹ මගේ ජීවිතේ. මම ඔහුගේ කඳුළු සිපගනිමින් අපේ ආදරයේ අවසාන හෝරාව දැඩි තෘප්තියකින් යුතුව සනිටුහන් කළා. අවසානයේදී අප දෙදෙනාම දැඩි සැනසීමකින් යුතුව එකිනෙකාට තුරුල් වී ඇඳමත වැතිර සිටියා. ඈතින් කුරුල්ලන්ගේ සිහින් නාදය ඇසෙන්නට වූ අතර මීදුම අස්සෙන් සෙමින් රන්වන් පැහැති හිරු කිරණ කාමරයට ඉබෙන්නට වුණා. ජනේලයෙන් ආපු පළමු හිරු කිරණ දේවින්ගේ මුහුණ මත වැටිද්දී
ඔහු මා දෙස බලා ඉතාමත් සුන්දර සිනහවක් පෑවා. අපි දෙදෙනාම නැගිට එකට උණුසුම් කෝපි කෝප්පයක් රසවින්දා. නුවරඑළියේ සීතල මැකී ගොස් තිබුණත් එදා රාත්‍රියේ අප ගොඩනැගූ ඒ සොඳුරු රහස අපි ජීවිත කාලයටම නොමැකෙන මතකයක් ලෙස හදවතී සදාකාලිකවම රැඳෙනු ඇත. නිවාඩු දින කිහිපය අවසන් වී අප නැවතත් කොළඹ කාර්යාලය වෙත පැමිණ සිටියමු. නුවරඑළියේ ගත කළේ සොඳුරු රාත්‍රීන් දැන් මතකයක් පමණක් වුවද මගේ සිත තවමත් රැඳී තිබුණී ඊ සීතල නිවාඩු නිකේතනය තුළමය. කාර්යාලී පරිගණක තිරේ දෙස බලා සිටියත් මගේ දෑස් නිරන්තරයෙන්ම සිව්වේ මදක් ඈතින් ඇති අසුනක වාඩිවී සිටින දීවින්වය. ලෝකයාට අප සාමාන්‍ය සහෝදර නිලධාරීන් පමණක් වුවද අප දෙදෙනා අතර ඇති රහස දන්නේ අප පමණකි. දිවා ආහාර වේලාවේදී කෑම කාමරයේදී අප දෙදෙනා තනිවිය. දීවින් ඔහුගේ කෑම එක දෙස බලාගෙන මදක් නොසන්සුන්ව සිටින බව මට වැටහුණි. මොකද දේවින්? නුවරඑළියෙන් ආවට පස්සේ උඹ මගහරිනවා වගේ? මම සෙමින් ඇසුවෙමි. ඔහු වටපිට බලා කිසිවෙකු නැති බව තහවුරු කරගෙන මා දෙස බැලුවේය. ඔහුගේ දාස්වල තිබුණේ දැඩි ආදරය සමග මිශ්‍ර වූ අවිනිශ්චිත බියකි. නැහැ රේහාන්, මම ඔයාව මගහරින්නේ නැහැ. හැබැයි මට බයයි. ඔෆිස් එකේ අය අපේ මේ බැඳීම ගැන මොනවහරි දැනගත්තොත් අපේ රැකියාවට පවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මේසේ යටින් සෙමින් ඔහුගේ අතක් අල්ලා තද කළෙමි. ලෝකයා දකින්නේ අපේ බාහිර සමාජයේ විතරයි දේවින්. හැබැයි එදා රෑ ගිනි උදුන ළඟ අපේ ආත්මයන් දෙක එකතු වුණේ ලෝකයාට පෙනෙන්න නෙවී. මගේ හිතේ උඹ ගැන තියෙන ආදරී කාටවත් වෙනස් කරන්න බැහැ. මගේ වචන ඔහුගේ හදවතට විශාල සහනයක් ගෙන දුන් බව ඔහුගේ මුහුණින් පෙනුනි. ඔහු මද සිනහවක් පෑවේය. ඒ සිනහව මගේ මුළු දවසම සාර්ථක කිරීමට සමත් විය. අද රෑට මගේ බෝඩිමට එන්න පුළුවන්ද රේහාන්? මට ඔයාගේ උණුසුම වුණා. ඔහු ඉතාමත් සිහින් හඬින් මිමිනුවෙය. මම ඉන්නම් මැනික. මම බලන් ඉන්නවා. මම පැවසුවිමි. එදින රාත්‍රී 9 වන විට මම දේවින්ගේ බෝඩිම් කාමරයේ දොරකඩ සිටියෙමි. ඔහු දොර ඇර මා දුටු සැනින් මගේ ගිල වැළඳ ගත්තීය. කාර්යාලයේ පැවති මුළු තවසේම මහන්සිය ඔහුගේ එකම වැළඳ ගැනීමෙන් පහව ගියේය. අපි දොරවසා කාමරිය තුළ අපීම ලෝකයක් මවාගත්තෙමු. කොළඹ රස්නය මැදවුවද අපි සිත් තුළ තිබුණි නුවරඑළියේ සුඳුරු සීතලමයි. මම සෙමින් ඔහුගේ ඇඳුම් ඉවත් කර නැවතත් ඔහුගේ සිරුරී උණුසුම තුළ අතරමං වුනෙමි. මෙවර අපේ එක්වීම තුළ තිබුණි හදිසියකට වඩා සමාජයට හොරෙන් අප රැකගන්නායි අසීමිත ආදරී තීව්‍රතාවයයි. සෙමින් සහ ගැඹුරින් අපි හුස්මවල් ලිකිනෙක මුසුවෙද්දී දීවින් මගේ නම කියමින් මාව තවත් තදින් වැළඳ ගත්තීය.